අද අපි කතා කරන්නේ ඔයාගේ manifestations. ඔයාගේ goals වලට ඔයාට ළඟා වෙන්න බැරි blocks ඇති වෙන්නේ කොහොමද කියලා internally. ඒකෙදි අපි ඒක identify කරන tool එකක් තමයි FTBA alignment study එක කියලා කියන්නේ. ඒ කියන්නේ අපේ feelings, thoughts, beliefs and actions කොහෙද තියෙන්නේ කියලා අපි identify කරගන්න. උදාහරණයකට ඔයා හිතන්න ඔයාට මාසකට රුපියල් ලක්ෂ 5ක් හම්බ කරන්න ඕනේ. දැන් ඔයා ඒක affirmation එකක් ලියනවා I am already earning 500,000 per month කියලා. ඒක ඔයා වචනෙන් ලියුවට ඔයාට ඒක කියවද්දී එන feeling එක මොකක්ද? අයියෝ මට මේක තාම ඔය කිව්වට හම්බ වෙලා නැහැනේ කියන feeling එක එනවනේ. එතකොට ඔයාගෙන් එළියට emit වෙන්නේ අපිට අවශ්‍ය already මේ ලක්ෂ 5ක් තියෙනවා කියන feeling එකට අදාළ frequency එක නෙමෙයි. එතකොට ඒක gap එකක්. ඊළඟට thoughts. ඔයා හිතන්නේ ලක්ෂ 5ක් හම්බ කරන කෙනෙක් විදියට. ඔයාගේ සිතුවිලි මේ පැත්තට align වෙන්න වෙනවා. එතකොට ඔයාගේ විශ්වාසයන් වැඩ කරන්නේ කොහොමද? ලක්ෂ 5ක් හම්බ කරන කෙනෙක් විදියට ඔයාගේ ජීවිතයේ විශ්වාසයන් ටික ඔයා align කරගෙන තියෙන්නේ. ඒ වගේම ඔයාගේ actions. ඔයා ලක්ෂ 5ක් හම්බ කරන කෙනෙක් විදියටද ඔයාගේ ජීවිතේ actions ටික align වෙලා තියෙන්නේ. මේ ටික අපි හරියට කොලයක් අරගෙන ඔයාට දැන් ඔයාගේ හිතේ තියෙන feelings, thoughts, beliefs, actions ලියුවොතින් ඔයා දැන් කරන දේවල් සහ ඔයා ලක්ෂ 5ක් earn කරන කෙනෙක් කියලා හිතාගෙන ඒ level එකේ ඔයාගේ තියෙන්න ඕන feelings, thoughts, beliefs and actions කියන ටික අපි වෙනම ලියුවොතින් මේක බැලුවම අපිට තේරෙන්න ඕනේ මට ලක්ෂ 5ක් හම්බ වෙන්නේ නැති වෙන්න හේතු ටික තමයි මේවා. එතකොට මං කොහොමද මේ ලක්ෂ 5ක් already හම්බ කරන එක්කෙනෙක් විදියට මගේ සිතුවිලි, මගේ විශ්වාසය, මං හිතන විදිය, මං ජීවිතේ ඇක්ට් කරන විදිය වෙනස් කරගන්න කියන. ඒ ටික වෙනස් කරගන්න ඔයාට පුළුවන් වෙච්ච දවසට තමයි ඔයාගේ manifestation එක ඉෂ්ට වෙන්නේ. එතකොට කරන්න පුළුවන් සරලම දේ තමයි ඔයාට මොනවා හරි දෙයක් ජීවිතේට ඕනේ නම් මම ඔයාට කිව්වනේ ඒක ඔයාට already උනා කියලා හිතාගෙන ඔයා වැඩ කරන්න ඕනි කියලා. ඔයා කතා කරද්දී එතකොට ඔයා හිතින් ඒ කියන්නේ එළියට අපිට ඕන දෙයක් කතා කරත් අපි හෘද සාක්ෂියට අපේ ඇතුළට අපි කතා කරද්දී අපි කතා කරන්නේ අපේ honesty එකෙන්. එතකොට අපි අර තැනට mindset එක train කරනවා කියන එක කරන්න ඕනේ. එහෙම නැත්නම් automatically හිතෙන එක තමයි ඔයා දැනට already හම්බ කරන amount එකට අදාළව ඔයාට එන සිතුවිලි, ඒ beliefs. එතකොට ඒක ගැන ඔයාට අතන්ට යන්න බැරි වෙච්ච එක ගැන තියෙන desperations ඔය ඔක්කොමත් එක්ක තමයි ඔයාගේ මානසික මට්ටම ඒකත් එක්ක ඔයාගේ energy levels, ඔයාගේ frequencies ඔක්කොම හැදිලා තින්නේ ඒකත් එක්ක. එතකොට ඔයාගේ feelings හරි ඔයාගේ thought එක තියෙන ඔයා ලක්ෂ 5ක් හම්බ කරනවා කියලා. හැබැයි ඔයා act කරන්නේ ඔයා මේ දැන් හම්බ කරන පඩියට නම් කියන්නේ අපි හිතමු ලක්ෂයක් හම්බ කළා ඔයා ලක්ෂ 5ක් plan කරනවා කියලා. ඒතර ඔයා feel කරන්නේ ඔයා believe කරන්නේ මොන දේද? එතකොට universe එකයි මේ energy levels ඔක්කොම confuse වෙනවා. ඒ කියන්නේ ඔයා එකක් ප්‍රාර්ථනා කරනවා එක විදියකට ඉන්නේ. මේ ටික align වෙන්න ඕනේ. මේ ටික හරියට align වෙන්න ඕනේ ඔයාගේ manifestation එක හරියට වෙන්න නම්. manifestation එක හරියට වෙනවා කියන එක guaranteed process එකක්. මේ ඔයාගේ FTBA alignment එක හරියට තියෙනවා නම් ඒකේ align වෙලා නැති දේවල් align කරගන්න තමයි ඔය මම කියලා දෙන techniques අපි එකින් එක පාවිච්චි කරන්නේ. එතකොට gratitude එක ලියන එක, එතකොට affirmations කියවන එක, අපි ඒ විදිහට හිතන්න පටන් ගන්න එක, අපි ඒ වගේ හම්බ කරන එක්කෙනෙක් ජීවිතේ act කරන විදිහ අපි observe කරලා අපිත් ඒ විදිහට ඉන්න එක මං මගේ පැත්තෙන් දෙන්න පුළුවන් support එකක් විදිහට ඒ ඕගොල්ලන්ගේ habit building වලදී එකතු කරගන්න ඕන දේවල් explain කරන්නම් video series එකේ. මේක නිතර බලන්න. අමතක වෙන එකපාරක් බැලුවාම සමහරලාට අපිට ඒක පස්සේ අමතක වෙනවා. අපි මේක habit එකක් විදිහට ජීවිතේට එකතු කරගන්නකම් මේවා බල daily practice කරන්න. මම අර කිව්වත් වගේ daily charge වෙන්න ඕනේ. ඒ charge වෙනකොට තමයි අපිට එතනට යන්න පුළුවන්. නැත්තම් මේක බලලා information එකක් විදිහට අතාරිනවා නම් අපි හැමදාම එකම තැන ඉඳගෙන එක තැන් වලින් information එකතු කරගන්නවා විතරයි. ඒ හින්දා habits විදියට මේ හැම දෙයක්ම
ජීවිතයට එකතු කරගන්න, අදිෂ්ඨාන කරගන්න, ඩේලි මේවා බලන්න. එතකොට අනිත් අය එන්කරේජ් වෙන විදියට දේවල් ෂෙයා කරන්න. තමන්ට තමන්ගේ ලෙවල් එකකින් ලෝකෙට දෙන්න පුළුවන් දේ උපරිමයෙන්ම දෙන්න. එතකොට ඔයාට උපරිම දේ ලැබෙනවා.